12 වෙනි කොටස. ආදරේ කිව්වහම ලස්සන වචනයක් වුණාට ආදරේ ඇතුලේ එන ප්‍රශ්න ප්‍රමාණය නම් මොන තරම්ද? මම මෙහෙම කියන්නම්. ලස්සන ආදර කතාවක්. නෑ අපි මේකට මෙහෙම කියමු. ආදරේ මුසුණු අමුතු කතාවක්. වර්තමානයත් අනාගතයත් අතීතයත් අතර විවිධ ක්‍රම අතර දෝලණය වෙමින් විහිළුවකට මුලා වෙමින් අතීතයෙන් පැවතගෙන ආ ගුරුකම් ශාස්ත්‍රය ගැන ඔබේ අදහස මොකක්ද? අපිට කමෙන්ට් එකක් දාන්න. මේ ආදරය මුසුණු ලස්සන සිදුවීමක් අතර යන්ත්‍ර මන්ත්‍ර හෙළගුරුකම් අතර සැරිසැරූ එක් සත්‍ය වූ කතාවක සොඳුරු අඩහැරය යාග විශ්වාසයත් අවිශ්වාසයත් අතර මොහොතක්. අනේ පා ලොකු මැනිකේ ලොකු අම්මා මොකද ඔයා ඔය කරන්නේ? අනේ අක්කේ ඇයි අක්කේ මේ ඔයාට මං ගැන මේ තරම් වෛරයක් හිතේ තියනවද? එකම පිඟානක බත් කවපු එකට සෙල්ලම් කරපු හැම දෙයකදීම එකට හිටපු අපි දෙන්නගේ මතක ඔයාට මතක නැද්ද? ඔව් අක්කේ මං පිළිගන්නවා නොහිතපු විදිහට ඔයාට ගොඩාක් දුක් විඳින්න වුණා. ඒකට මටත් දුකයි දුක කියන්නේ මොකද්ද කියලා උඹ දන්නවද? උඹ මේ දැන් මෙතන කයිවාරු ගන්න හදන්න එපා. අවුරුදු ගානකින් මාව බලන්න ආපු නැති උඹලා එක පාරටම ආවේ මොකද කියලා මම නොදන්න වෙයි. මේ අහන්නලා මේ ගෝරනාඩුව ඉවරයක් වෙන්නෙම නැද්ද? අනේ ලොකු මැනිකේ අපි කාමරේට යමු මැනිකේ. සෝමම පැත්තකටලා ඉඳපන්. මුන් මේ හදන්නේ මේ තියෙන හැම දේපලක්ම ලියව ගන්න. ඔයිති කරගන්න. ඒකයි මුම්මව ලෙඩාදුකා ගන්නට දලගෙයි මුල් තියන්න හැදුවේ. ඇයි බං ඔබ ඔහොම කියන්නේ? උඹ වෙනුවෙන් මේ වලව්ව වෙනුවෙන් අපි මොනවද නොකලේ? අපිට පුළුවන් හැටියට මේ හැමදේම බැලුවනේ. උඹත් එක්ක මට කතාවක් නෑ බොල. මට කතාව තියෙන්නේ මෙන්න මේ කියක. කියපන්. උඹ ආවේ මේ දේපල ගන්න නෙවෙයිද? උඹේ දෝනියෙන්දගේ මගුලට දෑවැද්දට දෙන්නද මේ වලව්ව අයිති කරගන්න හදන්නේ? අනේ අපිට නම් මේ කිසි දෙයක් ඕන නෑ. ඊලාන්දාරියා උඹ මොනවයි මුන් ගැන දන්නේ? අනේ මේ උඹ කටවහන් හිටපිය කොල්ලෝ කියපන් නංගි. උඹ ආවේ මේ දේවල් කඩා වඩා ගන්න නෙවෙයිද? අක්කේ කටවහ ගන්න. මම මෙච්චර වෙලා යෝසුවේ ඔයා මගේ අක්කා නිසා. මං ආවේ මේ කෙහිල්මල් දීපලක් අරගන්න නෙවෙයි. මං ආවේ මාව මරන්න ණය කියවපු හේතුවක් දැනගන්න. එහෙනම් ඔබ සේරම දන්නවා. මොනවද මැනික මේ කියන්නේ? ඔව් සෝමා ඔයාලගේ මේ ලොකු මැනිකේ දැන් ඒ වගේ දේවලුත් කරනවා. මට දැනගන්න ඕනි ඒ තරම් තරහක් පිරිමහ ගන්න මං කරපු වැරද්ද මොකද්ද කියලා. මේ දේවල් වලට හේතුව මොකද්ද කියලා. උඹට දැනගන්න ඕනි හේතුවද? හා? කියපන් ඉතින්. උඹට දැනගන්න ඕනි හේතුවද? ඔව්. හරි. එහෙනම් අහගනි. ලොකු මැනිකේ මොකද සරණේරි? තමුන්ට පේන්නේ නැද්ද අපි මෙතන වැදගත් කතාවක් කියලා? අනේ සමාවෙන්න ඕනේ අපේ මැනිකේ. අර කරෝලිස් කපුන් නැහැ ඉන්නවා ගේට්ටුව ළඟ. අද සිකාරනාවක් කියලා අපේ මැනිකේව අහනවා. කරෝලිස් ඇවිල්ලාද? මට ඕනි වෙලාවටම මේ මිනිස්සයත් එනවා. බලපන් මං කොච්චර වාසනාවන්තද. ගේට්ටු ඇරලා එන්න කියාපන්. හොඳයි මැනිකේ. මං කියන්න. කොඹලගේ ලොකු මැනිකේ ඉන්නවද? ඕ අර මැඩම් ඩිල ඉන්නවා. කවුදෝ කට්ටියක් ඇවිත් බර කතාවක. මං ඒක දන්නවා බොල. මෙන්න මේ ගේට්ටුව අහලා දාපන්. මම යන්නම් මැනිකේ දිහාට. හොඳා. අපේ මැනිකේ කරෝලිස් උඹ ආවේ හරිම වෙලාවට. බලාපන් මේ අපිව බලන්න ඇවිත් ඉන්නේ කවුද කියලා. මට සේරම පෙනුන මැනිකේ. ඒක නෝ මම මේ තකහනියක් මාව. මොකද මුන් දැන් කියන්නේ? මුන් අහනවා මට මුන්දල එක්ක තියෙන තරහ මොකක්ද කියලා. අපි ණය කියපු හේතුව අහනව නෑ.
මම මේ කියන්න හැදුවා විතරයි. උඹ ආපු පණිවිඩය ආවනේ. එහෙනම් මේ මිනිහයත් මේවට සම්බන්ධයි. කියමුකෝ බලන්න එහෙනම් කලින් කියන්න හදපු හේතුව. යකෝ උඹ හිතන්නේ මම මොකෙක් කියලාද? උඹ එදා පොරොන්දුනා මං එක්කම හැම දෙයකටම ඉන්නවා කියලා. ඒත් අන්තිමට උඹ පුංචි අම්මලා එක්ක කොළඹ ගියා. හොඳට ඉගෙන ගත්තා. ඒ විතරද? ලස්සන ඉලන්දාරියෙක් එක්ක දීග ගියා. මගුල් කෑවා. දරුවෝ හැදුවා. අන්තිමට මාව අමතකම වුණා. මට ඒ කිසි දෙයක් ලැබුණද? උඹට තිබුණ ඒ දේවල් අතහැරලා මාත් එක්ක මගේ තනියට කලින් කිව්වා වගේ මගේ ළඟින් ඉන්න. මට මගේ හැමදේම නැති වුණා. මගේ ආදරේ, මගේ දරුවා හැමදේම මට නැති වුණා. ඒ විතරක් නෙවෙයි උඹ මාවත් තනි කළා. මගේ දරුවා මගේ බඩට ආව දවසේ ඉඳන් මං ඒ දරුවා ගැන අපේ පවුල ගැන හීන දැක්කා. ඒ හැමදේම විනාශ වුණා. මගේ පෙර පිනකට මේ කරෝලිස් නිසා මම මගේ කකුල් දෙක නැගිට්ටා. උඹලට මාව හොඳ කරගන්නවත් පුළුවන් වුණාද? දැන් ඔබ හදන්නේ මාව තනි කරලා මගුල් කෑවට පස්සේ උඹ ළමයාගේ මගුලා ජයටම ගන්නද? ඊට පස්සේ මේ ඉඩම් කඩම් හැමදේම උන්ට දෙන්නද? ඒව කොහෙද? එතකොට මගේ දරුවට මොනවද කියන්න කියපන්. මොන දරුවෙක් දැක්කේ ඔයාට හැම දෙයක්ම තේරෙනවා නම් ඇයි ඔයා නොපිටිගන්නේ ඔයාගේ දරුවා මැරුණා කියන එක? අක්කේ මගේ දරුවත් ඔයාගේම දරුවෙක් අක්කේ. ඔයාගේ මගේ කියලා වෙනසක් මොකද්ද? අනික කලින් කිව්වා වගේ අපිට මේ දීපල කිසි දෙයක් ඕනේ නෑ. අපිට තාමත් පුළුවන් මේ හැමදේම අමතක කරලා සතුටින් ඉන්න. මගේ ළමයා මැරුණේ නෑ යකෝ. ඒ දරුවා මැරුණේ උඹලට විතරයි. මගේ ළමයා මා එක්කම ඉන්නවා බලව. තේරුම් ගනි. ආයෙත් ඔය කටෙන් මගේ දරුවා ගැන කිව්වොත් මං උඹලව ඉතුරු කරන්නේ නෑ. අනික මේ මාව අන්දන්න එපා. උඹ නොදන්නා වුණාට අර අක්කර 5 ඉඩම තේවත්ත පොල්ලක් කරේ ඒ විතරද? තාත්තගේ පැත්තෙන් තියෙන ඉඩම් තියෙන ඔක්කොම උඹේ නමට ඒව ලියාගත්තා. ඉතින් ඒව ඔක්කොම තනියෙන් භුක්ති විඳින්න නම් මම මොකටද? මමයි මේ වලවේ මුල්ම දරුවා. වලවේ පිරිමි දරුවෙක් නැති වුණාට උඹ පොඩි කී කියලා උඹට හැමදේම ලියලා දෙන්න පුළුවන්ද? මට දෙන්න හිටපු හැමදේම උඹට දුන්නේ මං කපිලට ආදරය කරපු නිසා වෙන්නේ නැති. එහෙනම් ඔබටත් මට නැති වුණා වගේම ඒ හැමදේම නැති වෙන්න ඕනේ. මං ඒ හැමදේම ඔබට නැතිම කරවලා දැනගනි මං කරනවා. එතකොට මට දැනුණ දුක උඹටත් දැනේ. ඔහොම කිව්වට මුන්ට තේරෙන්නේ නෑ ලොකු මැනිකේ. මුන්ට පාඩමක් උගන්නමු. අනේ අප්පච්චි. දුව බය නොවී ඉන්නකෝ. අප්පච්චි අපි දැන් මොකද කරන්නේ? මේ වෙලාවේ සාරා ඉන්නේ ගොඩක් බය වෙලා. ඒ වගේම හාමිනෙත් එහෙමයි. උන දේවල් එක්ක කලකිරීමක් වගේම බයක් තිබ්බේ නැතුවම නෙවෙයි. ඉතින් කතාව ඉස්සරහට මොන වගේ වෙයිද? ඔයාලගේ අදහස් අපිට කමෙන්ට් කරලා යන්න. ගේම මේ වගේ ලස්සන කතා අහන්න රස විඳින්න අපේ YouTube channel එක subscribe කරන්න. එහෙනම් තවත් කොටසකින් අපි හමු වෙමු. මේ යාග විශ්වාසයත් අවිශ්වාසයත් අතර මොහොතක්. රෑන හඬ පොතේ අලුත්ම නව කතාව.